අපි කවද ඉඳලා ඒ කවත් දෙන්නේ කවත් මමත් මුකෙන් අහනවා ඕ බං අනේ බං එනවා කිකොට නැහැ නේ බං කකා හරි අම්මන්නාව බෑනේ දෙන්නේ ආතල් ගන්න එපා ගෙදර දොරේ වැඩ පල් ටික කරලා ඈ ලස්සනම තම්මන්න චන්දිමත් එක්ක කාලෙකට පස්සේනේ අපි ගියා මේ 6 5 ගාලා හත් දෙනා ඔව් අයි සිපර අරින්න එපා ඔක්කොම බඩු ලෝඩ් වෙලා තියෙන්නේ පයින් ටොක් ගාලා එළියට හොඳේ මේ බෑග් එකේ සිපර අරින්න බෑ කියලා ඇයි ඔයගේ ෆෝන් එකයි මගේ ෆෝන් එකයි මේ තව තියෙන ඔගේ ඔහෙ දුන් පර්ස් එකයි ලොඩ් වෙලා තියෙයි මගේ ටාජර් එකකුත් තිබුණා ඒක අපරාධ ගෙන නෑ මං ගෙදර කෙනා කිව්වා අයියේ ටෝච් එක බෑග් අර අයියේ බෑග් එකේ දැම්මම හොඳේ බැටරිය වෙනම නේ තියෙන්නේ බැටරියත් ඒකටම දැම්මම හොඳේ ටාජරෙත් දැම්මම මේ තුල්ලේ මම හරියට දැන් ඔයාලට ගන්න වෙනවා අයියේ ෆෝන් එක අයියේ ඔය පේන්නේ ස්ටොප් කරලා දෙන්න तो होल्डर के तरह कोई चीज नहीं कर දැන් පෑදීගෙන එන්නේ තව සතියක් යනකොට වාඩි එළිය පුරා කියලා දාපන් තොයියා දෙනවයි ඕකෙන් තමයි කාලයක් බෑනේ ඒක දාලා නැහැ කොහොමද මේ උරුපදී ඒකම හරියන්නේ නැහැ පාය යන්නේ අපේ චන්දිම බ්‍රෝ ඩ්‍රයිවර් ආද බෝට්ටුවේ ඉස්සන්න ඕන නැත පහක් කියලා දාලා සම්මත පහක් දානවා බේරලා සුපිරියට දාන්නේ මාළේ කෙලින්ම මාළු බොට්ටු එකක් අහුවෙන්න කියලා දාන්නවා ඔය මගේ ලිමිට් වලට හැදුවේ මං මට මේක මට ගහන්න උන්නේ නැහැ මචං මේ දරුවත් හොස්පිටල් අර මේ කරන්න වෙන්නේ මං මචං මේ ගන්නට මට ගහලා තිබුණා කියලා මුරුලක් තියෙනවනේ හොඳ ගහන්න ඈ චන්දිම වාඩිය යට වෙලා නේ බා ඕහෝ ඕ මචං खराब කරාබු නෑ හයි විදලා මල්ලි මේක හරි හරි කඩන්න බෑ මම මේක කඩලා අයින් කරන්න හැදුවා බෑ පරමන්ද මේ දිගේట్లా වැට අනේ මට පාතින් දාපු ඕක මේ පට්ටල අලුත් සිස්ටම් එකකට මාළු අල්ලන්නේ මොකද්ද මල්ලි ඔකට කියන්නේ ඕරේ ඔය ඊයන් තියෙන්නේ किलो දෙකමාර ये सिंगल है क्या मुझे වදිනවනේ ඈ ටංගාල වදිනවනේ නෑ මම පළල අර මාළුව මොකද්ද කපල වීඩියෝ කෑලවත් අරගෙන ඉන්නානේ මොකද්ද බං ඔය මඩු මාළුවෙක් ඔව් පළ ඔව් විකලන කරනවා චාන්ස්
අන්න පළවෙනි මාළුවා කොරඹුරුවෙක් ඇවිල්ලා. සිලාපියා සුපිරිනේ වතුර පාරත් එක්ක උලම් පාර එනකොට බඩු හිඟතාවයක් තියෙනවා. අපි දැන් දෙවෙනි බට්ටා ඒක අදිනවා වගේ නේ ඒක උඩ මන්ද ගස්සනවා. අර එන්නේ උඩ ගානේ උන්නේ කන්න සුපිරි සයිස් බඩු. ඩල්ටි හරි. යටත් ඉන්න එකෙත් තාම අන්න වදින්න ඕනේ මචං රංචු ඕනේ වදින්නේ වදිනකොට නේ යන්තිම. අපි ගානවල සොයගෙන ඉන්න දෙන්නත් එක ගැන මට කිව්වා. මචං අයියේ. එක දවසක් මා අපේ චුට්ටේ ඇවිල්ලා ගහනවා මෙතන. ඕක නෙවෙයි පොඩි දැල් 500න් ගහන්නේ. අම්මට සිරිබා හම්බ වෙලා හොඳේ. වැදිලා. ඒ තරම් ඔය වදින්න ගන්න මචං පල්ලයි පොඩ්ඩක් කරු. ඔය වදින්න ගත්තම වදින්නේ ඒවර ඉස්සරහේ ගුලි සෙට් කරනවා නේ. කොහොම අපේ ගුලියාව ෂොට් නේ. ඉතිගලේ. ආවම කොහොමද බට් ඩ්‍රස් එකට පන්න ගන්න හැද බලපන්. සුපිරි බඩුවනේ ආයි කිනෝ එක. අපි දාපු අර වදන්න පුළුවන් නන්න සමන්න හැරි తీර මේක පයි පයි ගඩක් යන්න බෑනේ. දැම්ම. මේ එකෙම තව ඉන්නේ තව ලොකු මේ දෙන්නයි තුනයි රංචුයිනේ මිරිගලේ. මොකද මගේ නම් මල්ලේ මිරිගලේ කියන්නේ මොන්ද මිරිගලේ. සුපිරි බඩුනේ නිකන් ඉන්නේ මම හැරෙනවා. ඔව් ඇස් ඒ කටේ යන්නේ නැහැ මල්ලි ඔරු ඉන්නේ වුණුත් නේ මට ලැබෙනවා. ඕ මචං දාගන්න.
දැල හදලා තියෙනවා කියන්නේ සුපිරි තමයි. දැල හදලා තියෙනවා සුපිරිම තමයි ආයිති. අපේ ගැස්ටෝ තමයි. පස්සර ගන්න බැරිද මල්ලි? කරගන්න ගේමක් නැවත් කරගන්නුන්නේ නැහැ මේක. ඒකයි උනේ. ඒක පොට්ටක් පොඩි මේ පස්සර ගත්තත් හිලක් නෑනේ ගන්න බම්මු. කන්ට්‍රෝලෙන් දෙපැත්තෙන් පන්නපන් කන්ට්‍රෝල්. ඔගේ හැක්ටක් කරලා. ආම්බගේ ඉස්සරහට තල්ලු කරන්නද? ඌ මේ අයිට් එක මචං මේ අමාරුයි. බෑ හොයන්න බෑ. මෙහෙම කරන්න. කියන බඩු මුට්ටු හොලාගන්න. ඌට කිලෝ 5ක යක් වෙලා හැදිලා එන්නේ ඕනේ කිය. මම එහෙම උනම් පස්සේ ඔය දැන් නවත්තන්නේ ඔය කට්ටිය දැල්ලනේ. මේ උසහින්ද උලන්නේ නෑ බං. කරනවා. බෑවුත් පෙර ගන්න බෑ. මේ අලුත් දල කඩන්න හිටින්නේ නැහැ නේ. ඒකනේ කේස් එක. ගලල්ලපම් මචං. ඒක තුන ගල්ලු. ඔය පිළිවෙසල ගන්න හැකියි. එහෙම දාන්න. ඒකටියගේ පරිස්සමක් නෑ දැල්ල. ගමු අපි ඔක්කොම වලට ගන්නද සුප්පෙට කලුයි එතන පට්ට පැහැදිලිනේ ඈ ඕනක පැහැදිලි පැහැදිලි ඌ යනවා ඒ උන් අහුවන ඔක්කොම එහෙමයි මල්ලි. කොහෙද මෙහෙනේ බදුල්ලේනේ අනුරාධපුර. අනුරාධපුරේ ඉඳලා බයිකින් ආවේ. ඔව් කිලෝමීටර් 500 ගණක් බං 400 ගණක් ආවා. අපි දෙන්නා වෙරි පෝරියල් එකේ හිටිය අරුමයි. පුත්තලම යනකොට අයියලා ගෙදර යනකොට යන්නේ අනුරාධපුරේට ගිහිල්ලා. අනුරාධපුරේට ගිහිල්ලා අප්පට වේ මොකද පොකට. කලු පාරක්. එතනින් නගිනවා මේ පුත්තලම් පාර. කොළඹ පුත්තලම් පාර. ස්ටාර්ට්. දැන් තියෙනවා තරේ ගහන උලම් පල්ලෙහාට. අරේ නේ ගහන. බය වෙන්න දැන්. ඒ ඉන්නේ කේල්ලේ ගහිල්ලක් තියෙන ඉතර වෙන්න. ඔරුව පැදිල්ල තමයි ගේම නේ මචං. ඈ ඔරුව පැදිල්ල තමයි ගේම නේ මේ හුලකේ. මෙහෙම නෙවෙයි ලුවපිට ආසි පදිනකොට ඕක ඉන්නේ. මේක ලෙහෙසි යමා ඒක නමාරු පෝස්ටර් ලෙහෙසි කරන්න ඕනේ. අපි මා කැලියෙන් අල්ලන්න ඕන අරපා වෙන. ඊය රිටෙන් ගහ. ඔකට එතර ක්‍රමයක් තියෙනවා අපිට තාම ඒ වුණාට ක්‍රමය පදින්නේ නැහනේ ඔය. පදින්න පුළුවන්. හරි බැලන්ස්. අතල හිටියත් එළියට බහින බුස් ගාලා නේ මම. මේක යට කෙනෙක් මේකට වඩා සද්ද යට පුකුම් ගාලයක්. ඔක්කොම මිරිගලේ ඉන්නේ අක්කේ. මෙන්න මෙහෙ අදිනවා. ඔය ඉන්නේ. කාලා ඉන්නේ හොඳට. ඔන්න උන් තමයි සිලාපි මචං. ලොකු වෙන්නේ. අපි අපේ පැත්තේ කියන්නේ සිලාපි කියලා උන්ට.
ලොකු ඉන්නේ හැබ්බනේ බා නයි ලෝටිය පෙන්ද රතු පාට තියෙන්නේ. අර මාළු ඇදුනොත් එක සෙට් එක වදිනවා ළඟ ළඟනේ. සුවල් වගේ පොරවල් ස්පීඩ් කාර්යෝනේ යාන මුර්ගා සිරිවැනි ස්පීඩ් එකකින් යන්නේ. ඇල්ල අපේ දැල් ඉවර කරන්නේ සම්පූර්ණ මුන් අපේ වැඩ. පිළිගල්ලුවා. දුරු කරනවා කෙලින්. දුකරන් යන්නේ ඒක පපඩම් කරනවා. මේවත් අපි ඉතින් අවුරුද්දක් විතර යනකොට හොඳ සයිස් වෙනවා. ඒත් පස්සේ ඉතින් හදාගන්න. දැල් ඉවර. ඇයි ඔහොම ටයිමින් සෙට් වෙන්න ඕන. කොළ ගෑරෝ මල්ලි දල. පුඩේ කෝල් එක. යවුලන්න. මේ ෆෝන් එක අරන් යන්නේ වන්නේ. අපිරියයි බා. ඇට ඇරෙන්න. අර මම ඉතින් අරන් එනවා මචං ලෑල්ලේ නම්බර් එක දාපු නිසා මනුස්සය වෙලා කතා කරන්න ඕනේ ඉතින්. එතකොට හත් දරුණානේ. ඒක නිසා මාළු අල්ලගෙන ගොඩට යන ගමන්නේ මල්ලි. දැන් මාළු අල්ලගෙන ගිහිල්ලා මොකද කරා? කපල කොටලා කොටන්න ඕනේ නැහැ කපල. කොටන්න හරියක් ගන්න හදන්නේ. හරියක් නෙමෙයි අපි ගහමු. කොමඩිය කියන්න. ඔව්. තුමා මේ අද මොකද කරන්න වෙන්නේ නැහැ පැටියෝ මෙන්න මේ ලක්කෝ හොස්පිටල් නතර කරලා පැටියෝ මේ දිගේ මම හොස්පිටල් යන ගමන් ඉන්නේ මේ ඔව් පැටියෝ මේ හෙට විතර හෙට අනිත් දේ ඉඳලා ඉතින් මොකක් හරි කරගන්න පුළුවන්. නෑ නෑ මම කිව්වේ ඉස්පිරිතාලේ යන ගමන් ඉන්නේ මේ දිගේ. හවුද නැහැ. උරුමින් යනවා කීර වැඩේ කරන්නේ. සෝපිරි ප්ලේස් එක මචං. ඈ අතනට තමයි අපි යන්නේ දැන් නේ. ඇහුවෝ කියන්නේ උරුමින් යන්නේ. කරක් ගල් තලාවක් තියෙනවා ඕන්න. හලෝ මාළේ. මොකද ඔයාලා බලන් ඉන්නේ මාළු ගන්නද? අල්ලුවයි. Cittadista. පාල් කඩේ යන ස්පෙක්ටිකල් ඕනේ. Red Coca-Cola නේ. ග්ලාස් එක දායි. පාල්ට පල්ලෙහාට යනවා. හවුද? චන්දිමද? අපි බලන්න මේ අල්ලන්නේ මොකෙන්ද අර හට්ටිය. අරකට අප දැම්මේ නැද්ද? ඒකට දැම්මේ. මේකට දාමු. මොකද පොල් තෙල් එක. මේ තුන පාමස් ගම නෑනේ. මේකට දාන්නේ. ඈ? තුන පාමස් තුන. ඔව්. මල්ලි අහොම් පිටි මරන් එනවා මෙහෙට. මාළුවට දාලා මිරිස් කුඩුත් තරංග මිරිස් කුඩු එක. නේද? මොකද? මිරිස් මයි. ගන්න ගන්න. බඩු කම්බිලා තියෙන හැම.
සුවඳ නම් එනවනේ බම් පොඩි. සුවඳ එනවනේ. මේකුනේ. ඉස්සරත් මාක් කරලා තිබුණා මොනවා ගන්න ඉතින් සූපිදී. ඔක් පිටිකල. එතකොට ඉදිනවනේ මොනවද? මේ පැත්තට පොඩි ගල් කැලක් කරනවා. මේ අර ලීය ගෙඩිය උසා ඒක හේස්. කිටි කරන් හරිය. අර ගල කිටි කරනවා. පොඩි ලං පොඩි. හරි. පොල්තල් එක ලිහිලා ගත්තා නම් හරි. ඒක කුතිරෙන් තුමි. අර යන්න තුන්නේ මේක නැත්නම් හැලෝ. තලප කූරු ගාන හැඳි හදනවා. තලප Sampah. Sampah bawa lo kukane. Mali highlight කරන් sampah. ඉස්සෙල්ලා ආව දාන්න ඕනේ. අරකට දාන්න තියෙන්නේ. සම්පත් අපි පුල් සහයෝගය දෙනවා අපිට. නෑ නෑ හම්බලේ අවසානට හදමු අර හට්ටිය අරගෙන. මේ බඩුවල්ලන් ඉන්න සහයෝගය දෙන්නේ අපේ ශහන් පොඩි මේ පොටේ ඕනේ. මේ බැර තියෙන. අපි දාමු. මල්ලි හුණා නෙමෙයි කිව්වේ. උඩ කාටයන් මැදි. පොඩ්ඩක් මදි වගේ. ලුණු ලුණු ගෙනාවද? මදියෙන් දාගන්න. පිටි බා. සම්මන් පාරේ යනවා. නෑ. ඔය ලුණු බලන්න ඕනේ නැහැ. ඔව්. ලුණු බලන්න ඕනේ. ලුණු දාලා බඩු කරේ. Sampai peda. Ini putih mana? Apa dah? Aslinya. Ah. Kita dah ngangkat. Kalau tunggu kan. Aslinya. Ah. කර වෙනවා හොඳේ. මාල් ටික අරන් පොඩි. ඊයේ පෙරලෙනවා. අන්න අර පැත්තේ අන්න පෙරලෙන පැත්තේ මොකක් හරි තියන්න. මල් වතුරට දාන්න උකට. අන්න තාකට තේරිය යන බැරිද මෙතන. අන්න. මාල් ටික ගෙන මාල් ටික දාන්න ඕනේ නේ. මල් අරන් එනවා මගේ අතින් බැලුවා නේද. අවුරුද්ද දාන්නේ නැහැ. බල්ලා දාන්න වැඩි නේ. නෑ ලුණු කුඩු.
පොත් දිනනෝනේ මේ තලපක. දාමුද වතුර ටික. දාමු මේ මාළු ටික දාලා ඉතින්. එතකොට උඩට ඉන්නේ. මන්දි දැක්කත් දැම්මේ. එනත් හොදිත් එපෑනේ තලපකිලි. ගොරක දැම්මේ නේ. ආ ගොර කරන් එන්න මල්ලි. මනේ පේස්ට් එක. නෑ. මාසෙකට දැම්මෙත් නැද්ද? මස්සේ ගියා. මම හිතුවේ ඒක. මාළු එකට දාලා දීකතු. නේ මම ගහන්නේ ඇදී. සම්බලක් ගහන්නේ. ඔබ ගහන්නද සම්බලා? තව වතුර පොඩ්ඩක් දාන්න. ඔක්කොම හරිද? වහන වගේ තිබුණ නම් හොඳ නැහැ. වහන තිබුණා. තැම්බෙන්නේ මොන උඩත් එක්කනේ. වහන තිබ්බනම් හොඳයි මේ නේ. අයිටම් නැහැ නැති. මාළු එකක් දාන්න. සම්බලක් වතුර පොඩ්ඩක් දාන්න. ආද? මම දන්නවා මේ මේ කැඩෙනවා. ඕක දැම්ම කැඩෙනවා. මේක දැන් මදිනේ ඊට මදිනේ. එන්න කසුනේ අම්මෝ පාත ඒකේ. ඒක සිටිවල තියෙනවනේ බලන්න. කනකොට සූට් එක. සතුට දාන්න. ආවුටි ගන්න. හ්ම්. ඒ බැම්බු සෙට් ඒක වෙන්නේ. තමයි සෙට් වෙන්නේ. උඩ දැම්මද? හ්ම්. දැන් සුපිරි ඇහිදි සුපිරි කරන්න යන්න. ගම්ම වෙන්න ගහන්නේ. වැලියෙන් නැහැ නේ හුලඟටනේ. අරක මස් එක අයින් කර. මොකද ගන්න? දැන් තලපොවික මේ හදන්නේ අරකේද? රාමුවර මේ අර පිඟානන්ට මාළු එක හරි මස් එක අයින් කරමු. මස් එක අයින් කරමු. අයින් කරලා සම්බලෙත් හදලා ගමු. මේක තැම්බෙනවා.